කොහොමද? දන්නවද? අපි ගොඩක් වෙලාවට කරන වරදක් තමයි ජීවිතේ අපිට විතරක් නෙමෙයි අනිත් පුද්ගලයාට පවා මේ වරද අපි අතින් වෙනවා. ඒ තමයි මැරේජ් එකකින් පස්සේ එහෙමත් නැත්නම් රිලේෂන්ෂිප් එකකින් පස්සේ ඒ සමදතාවල් බිඳ වැටුණට පස්සේ අපිට අපිත් එක්ක කාලය ගත කරන එක පැත්තකින් තියලා අපිවම සුවපත් කරගන්න සුව කරගන්න එක පැත්තකින් තියලා අපි තවත් සමතාවයකට ඉක්මනට යන එක. ගොඩක් වෙලාවට ඒක ෂණිකව අපේ හදවතත් මොළයත් අතර වෙන ගැටුමත් එක්ක හදවත දිනන අවස්ථාවක්. හැබැයි හැමතිස්සෙම අපි අහලා තියෙන දෙයක් තමයි follow your heart. ගොඩක් වෙලාවට ඒ follow your heart කියන දේ මෙන්න මේ වගේ දේවල් වලදී ජීවිතේ හරියන්නේ නැහැ. මෙතනදී අපි මොළයට ඉඩ දෙන්න ඕනේ. මුල් කාලේදී අමාරු වෙයි. හැබැයි ටික කාලයක් ගිහිල්ලා කාලයත් එක්ක ගොඩක් තුවාල සුව වෙනවා. අපි ඉස්සලාම අපේ හිත අපේ මනස සුව කරගන්න ඕනේ. ඒ කාල තුලදී අපිට පුළුවන් වෙන්න ඕනේ අපි වෙනුවෙන් දෙයක් කරන්න. මොන හරි අලුත් දෙයක් ඉගෙන ගන්න, ඩෙවලොප් වෙන්න. සමහරක් විට ඔර ජොබ් එක චේන්ජ් කරන්න හිතේ. ඔර කාමරය වෙනස් කරන්න හිතේ. ඔර කොණ්ඩේ කපන්න හිතේ කරන්න. කරලා ඉවර වෙලා ඔයාට හරියටම තේරුණොත් දැන් මට ආදරයක් ඕනේ. ඒ පාළුවට තනිකමට නෙමෙයි, රිප්ලේස්මන්ට් එකකට නෙවෙයි. අන්න එදාට රිලේෂන්ෂිප් එකකට ආයෙත් යන්න. හැබැයි ඉස්සෙල්ලා ඔයාව සුව කරගෙන.